අනේ හොල්මන අනේ අපි කිසිම කෙනෙක්ට කරදර කරපු නැති කට්ටිය අනේ අපිට ඒව කරන්න එපා අනේ කොට සමාව දෙන්න ආයෙම අපි එන්නේ නෑ අනේ හොල්මන් අයියේ අපිට සමාව දෙන්න අනේ අපි ආයෙ එන්නේ නෑ අනේ සමාව දෙන්න වැඩේට හරියලා තියෙන ගානිය බය කරලා ගන්න ඕනේ. උඹලා මේ අඩියාසික් නෙමෙයි එසිරසින් අලමුදියාසේලාගේ මෙදට යකෝ. උඹලට මා පන්නේ පිටින් ඉන්න දෙන්නේ. හේ ප්‍රින්සිපල් සර් එතකින් වැටුණා නේද? අයියෝ පුදුම ප්‍රින්සිපල් සර් කෙනෙක් තමයි. අනේ හොල්මන් මාතෝ අපි දැනගෙන නෙවෙයි මේ ගෙදරට ආවේ. ඔයාගේ ගෙදර කියලා දන්නව නම් අපි මේ යනවා. ඉන්න අපි දැම්ම යනවා ඉක්මනට. මේ අපේ ඉජ්ජියා වැඩේ ගානට දෙනවා සුපිරි තමයි. මේක කය ගහන්න නැතුව අල්ලගනින් බං. මේක වැල්ලා කතා කරනොත් එහෙම අපිත් ඉවරයි ඉච්චිත් ඉවරයි. හරි බං ඒ සතුටෙන් කිව්වේ. එන අපි ඔක අල්ල ගන්න. ඒ සුපුන් නෝ කතාරින්නේ බාරිද? හරි යාළුවෝ මම මේ කතා අරින්නේ. ෂි කරදරකාර මදුරුවෝ දෙපංකෝ අද හොඳ පාඩමක් උගන්වනවා. අඩේ මේක නිකන් බර වැඩි වුණා වගේ. බලන්න ඔය සුප් අල්ලගෙන දින්න කියලා. අඩේ ඉවල් පැටියෝ මේක අල්ලගනින්. මේක නිකන් යන්න වගේ යන්නේ. පුටා ගියා නේද? හරිනේ. අද නම් බුදු කෑමක් කන්න වෙන්නේ අපිට අද කාංචනා ටීචර්ගෙන්. මෝඩ සුප්පා ඔය මොකද්ද කරන්නේ? මොකද යාළුවා මේ තරහා ගින් වගේ බලන්න මම මේ මදුරුවෙක් අල්ලගත්තා. මදුරුවා හිටපන් තොට මම අද මදුරුවා පෙන්නන්නම්. බුදු අම්බෝ ආව මෙතන ලණුව අතාරින්න. මොකද මේ කියන්නේ? බුදු අම්බෝ ඉච්චි ඔයා මොකද මෙතන කරන්නේ? අම්මට සිරි උටා වැටුණා නේද? අද නම් ඉවරයි. ඉච්චි ඒකෙන් ඔයා අපි බය කරන්නේ සුරුවෙද්දක් පොරවගෙන මේ වැඩේ කරේ ඈ සර් කොහොමද ටික කරන්ට් එක වදිලා වගේ එකපාරට නැගිට්ටේ? නෑ මල්ලිකා ටීචර් මම මේ හිජ්ජි කොළු වගේ නම ඇවිල්ලා තමයි මේ එකපාරට නැගිට්ටේ. අම්මා සර් බොරුවට නේද? අන්තිමට මාවත් මරලා සර් බොරුවට නිකන් සීයේ නැතුණා වගේ හිටියා නේද? හරි ඒකෙන් වැඩක් නෑ. ඉච්චි ඔයාට මොකක් හරි කියන්න තියනවද? නෑ ටීචර් කට උත්තර නැති වෙලා තියෙන්නේ. අම්මා උඹට මම බුදු අම්මානේ කාංචනා ටීචර් නම් ගහන්න එපා. දුවන්නේ කිව්වේ ඉච්චි කාමරේට. හරි ටීචර් මං යන්නම්. ඉච්චි කොළුවෝ හිටපන්කෝ ඉස්කෝලේට ගියාම උඩ පරිප්පුවක් දෙන්නම්. පරිප්පු විතරයි හොදිත් එක්කම දෙන්නකෝ. අඩේ මාර සීන් එක බම්මයි කොනේ මං වැටුණනේ. මෙන්න මේ පොල් බූරුව කරපු දේ ඉඳ තමයි යකෝ වැටුනේ. මොන පොල් බූරුවද බං කියන්නේ ඔබ? වෙන කවුද බං අර කරදරකාර සුප්පම තමයි හැමදේම කරන්නේ. අනේ යාළුවා මං ඒක හිතලා කරේ නෑ. අර කරදරකාර මధుරේක ආවින්ද මං ඒක අවතරන්න ගියා. එකපාරට ඉතින් මට අමතකුණා ඉතින් මං ලණුවක් අල්ලන් ඉන්න කියලා. හිතලා කරේ නෑ බලපංකෝ ඉස්කෝලේ ගියාම අපිට හොඳට කන්න වෙයි. ටපංකෝ තොට මම ශික් කෑවා. තෝ මාව කෑවා. අනේ මට අමාරුයි. හරි ඉච්චි ඇති මේකට ගහලා ආයෙ ගැහුවොත් මේක මෙතනම මැරලා වැටේ. ඔව් දැන් ඇති ගහලා නැත්තම් මේක මෙතනම මැරලා වැටේ. මේකගේ මේ අතපහේම අපිට පංචකාවතෙන් තමයි හොයලා දෙන්න වෙන්නේ. අරෙම්මයිකෝ මේකවත් දුස්සන් අපි කාමරයට යන්. හරිනේ මේ සුප්ප ලණුව අතාරියනේ. ටීචර්ත් අපි ඉස්කෝලේ ගියාට පස්සේ අපිට හොඳ ලණුවක් අතාරියි. බලපන් මේ වගේ මෝඩ හරක්කින්ද අපේ ආතල් එක සම්පූර්ණයෙන්ම නැතුණානේ. මීට වඩා හොඳ සුප්ප උඹ අපිව මරාගෙන කන්න. අනේ යාළුවා ඇති මට සමාව දෙන්න. ඉතින් මම හිතලා නෙවෙයිනේ කරේ. මේ සුප්ප නම් අපිට කරන්නෙම හොඳ නැති වැඩමයි. අපේ ඇඟට චූත් දැම්ම ඒ වගේම අර ප්‍රින්සිපල් සර්ට තව චුට්ටින් ආවොත් එහෙම අපි ඉවරයිනේ. මේක අපිවම පා දීලා පැනලා ගන්න තමයි ඇදුවේ. ඒ වගේම දැන් බලන්නකො ලණුව අතෑරියා.
තව මේක මොන වගේ වැඩ කරයිද මන්ද? දැනගනින් ආයෙතෝ මේ වගේ වැඩ කරලා තිබ්බොත් ICU එකේ මාසයක් ඉන්න ගහනවා. හරි යාළුවා මම ඊටු කරේ නෑ. ඔකට ඔච්චර බයින්න ඕනේද? පොඩි මිස්ටේක් එකක් නුනේ. මිස්ටේක් පෙන්නනවා ටීචර් අපිට ඉස්කෝලේ ගියාට පස්සේ. බලපන් බං උඹ කරපු වැඩේ අපි ලස්සනට වැඩේ කරගෙන එද්දිමනේ උඹ කෑවේ. කොහෙවත් නැති මතුරුලකින් දැන් තියෙන අපේ මුළු ප්ලෑන් එකම වතුරේ. මේ කව ගහන්න ඕනේ පාට්ට. හරි දැන් අපි මේකට බැලලා වැඩක් නෑනේ. කොහොමද කාංචනා ටීචර්ගෙන් ගුටි කනවනේ. හැබැයි පුතු අර උනේ වැඩේ නම් අපිට බුදු කෑමක් කන්න වෙන්නේ හරිද? හරි දැන් ඔය ගැන හිතන්න ඕනේ නෑ. නැත්නම් අපි මුළු ට්‍රිප් එකම ඉවරනේ. මේ දැන් අපි මොකද කරන්නේ? මොකෝ කියන්නේ පොඩි සෙල්ලමක් කරමුද? මොකද්ද බං ඒ කරන්න යන සෙල්ලම? මොකද කියන්නේ අපි අතපත්තු කරමුද? මේක පට්ට. හරි කට්ටියගේ අංක ටික කියලානේ යන්නකෝ. මම 15. මම 10. මම 35. මම 25. ඔහොම ඉන්න මම කියන්නම්. අතපත්තු 20 නේද? හරි. දනුකේ තමයි කන්නේ ඉන්නේ. පුටා මම නේද 20. ඉන්න මම පළවෙනිට මෙයාට ගහන්නම්. අම්මේ ඒක නෑ ටිකක් රෙදු නෑ. චෝච්චර අයියෙන් නම් ගහන්න පාරිද? හරි අයියෙන් ගහන්න නෑ. මම ඉන්නකෝ. බුදුම්බෝ ඒක රෙදුන හිචි මං කිව්වනේ ඒකට කලින් ඕක ගහන්න එපා කියලා නේ. හිචි මට රෙදෙනවා. හරි මං ඔයාට ඔය ගැහුව හිමීට මං ගැහුවොත් එහෙම වාටින් ඇපත් නෑ තමයි. प्रिंसिपल सर දැන් प्रिंसिपल सर කීයටද මේ පිටත් වෙන්නේ? තුරාරුවිට පිටත් වෙනවා. ඇයි ඉතින් අපි කැම්පිනුත් ගහන්න එපේ. ඔයා දන්නවද ඊයේ මාර වැඩක් වුණානේ කාංචනා ටීචරයි මටයි. ඇයි සර් මොකද වුනේ? එකපාරටම වීදුරුව බිදර සද්දයක් ඇහුණා. ඉතින් කාංචනා ටීචර් මම එළියට ගිහින් බැලුවා. එකපාරටම හිටි කොළ ඕල්මනක් වගේ ඇනා. උඩ එළිලා හිටියා කියන්නකෝ. මම නම් පට්ට බය වෙවිල්ලක් උනේ. එතනම සීය නැති වෙලා වැටුණා. හිටි කොළුව කිව්වේ අර රතු පාට ෂර්ට් එක දැන් යන්නේ ළමයා. අර ටිකක් කුස ළමයා නේද? ඔව්. එයා තමයි. මේ හිච්චි අර උඹ ගැන නේද මම ලොකු සයාර කියන්නේ? නෑ බං එකපාරට මාව දැකපු ගමන් සේ කලන්ත දැම්ම කියන්නකෝ. එතනමයි. හැබැයි මොනවා වුණත් ලොකු සර් නම් ඔබ හොඳට බය කරලා තියෙනවා හරිද? ආයේ ඉතින් දන්නවනේ මම හොරබනක් වුණොත් මොන වෙයිද කියලා. මේ අපි දැන් අද 12ට විතර මෙහෙන් යනවා කිව්වනේ. තව කිලෝමීටර් 2-3ක් විතර ඇත්තේ ඔය කැම්පින් ගහන තැනට. මේ උඹට අද නිින්ද ගියාද බං? හැම තැනම මදුරුවෝ. ඒක නම් ඇත්ත එපා වෙනව නේද මේ? අනුන්ට නිකන් හැලකිබුල වගේ ඉඳගෙන නැතුව මේ පැත්තට පොඩ්ඩක් හයියක් දාන්න එන්න කියන්නකෝ. හරි ඉන්න මං එන්න කියන්නම්. දනු මේ පැත්තට පොඩ්ඩක් ඉන්න. ඇයි බං කතා කරේ හිච්චි? නෑ බං පොඩි කයියක් ගහන් ඉන්න කියලා. ඒක නෙමෙයි කෝ බං සුප්පා. පේන්නවත් නෑනේ. ඒකද ඒක මේ කන මැදයා වගේ නිදාගෙන ඉන්නවනේ පස්සේ පැත්තට අහුවට නිකන් ඔයා දන්නවනේ. ඕක ගැන මොනවා කියනවද? හැබැයි ආයෙසර සුප්පා මොකක් කරේ හොඳ නැති වැඩක් කරලා තිබ්බොත් ආයෙ ඔකට අල්ලගෙන ගහමු ඇඳෙන් බහින්න බැරි වෙන්නේ හරිද? ICU එකේ නවතින්නම ගහන්න ඕනේ හරිද? ඔයා දන්නේ නෑනේ මම අරලා සුප්පත් එක තරහින් හිටියේ. සුප්පට උඩ පැනල් එකක් ගැහුවා. සුප්පා කෙරිම මල් වාසයත් කඩාගෙන බිත්තියේ. මේක නිකන් බූස්ලි වගේ නරලා ගැහුවේ. ආයෙ ඉතින් ඒ සුප්පට ගහපු පාර සුප්පා රින් ගාලා ගිහිල්ලා මල් වාසය කඩාගෙන රින් ගාලා බිත්තියේ. ඒක නම් සුපිරියම්ම තමයි ඔබ ගැහුවේ විදිය නම්. උඹ දන්නේ නැතුවට මං කරාටියෙම කරනවා බං. මං වූෂුත් කලින් කරලා තියෙන්නේ. දැන් කරාටි කරනවා. එහෙමද ඔබ කරාටිත් කරනවද? අඩේ සුපිරිනේ. ඒනට උඹ දන්නවනේ මේ ඉස්කෝලේ අපි දෙන්නගේ උඩින් යන එකෙක්වත් නැහැ. කරාටිද ජූඩුද බූඩුද කරත් අපිට උඩින් යන්න එකෙක්වත්වත් බෑ යකෝ. හරි යාළුවනේ නන්දර අපේ වීඩියෝ එක අපේ channel subscribe කරලා නැත්නම් like කරලා නැත්නම් comment කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. එහෙනම් ආයෙ විශේෂයෙන්ම good bye.